අද ඇවිල්ලා තියෙන්නේ Minecraft gameplay video එකක් එක්ක තවත්. මේ තියෙන්නේ දෙවෙනි එපිසෝඩ් එක. අපි පළවෙනි එපිසෝඩ් එකේ ගමන යන්න හැදුවේ. ඒ ගමන යන්න බැරි වුණා, මම මැරුණා. ඒ නිසා මම කැල කපලා තමයි ඉතුරු ටික දැම්මේ ඔයාලට. ඒක නෝන්ට කොට සෝරි වෙන්න ඕනේ, සමා වෙන්න ඕනේ. හරි එහෙනම් අපි අද එහෙනම් ගැම්මට හරි එහෙනම් ඔන්න අපි ගමනේ let's go. යාළුවනේ මම ඔයාලට කලින් මේක පෙන්නුවේ නෑ. මම පෙන්නන්නම්. හැම අඳුරු තැනක්ම මේ තියෙනවා. ඒත් මේක 99.9 යාළුවනේ මම බේරුනේ නැතන් ක්‍රීපර් කෙනෙක්. එනවා එළියට ඔයි. එනවා. බය නෑ එනවා. චුප් නා. උන්ට. එනවා. හලෝ යාළුවනේ අපි මෙන්න මුට ගාමුනේ. යා හිහි XP ටික එකතු වෙන්න වරින් කොබම් පල්ලෙහාට මොකද්ද උතන්ට ලත්ත වෙලා ඉන්නේ. ඔව් පුපුරන්නේ නේ ගයිස්. ඒ දන්නේ නේ ගයිස්. අපි මේ කඩ ආවරේ පුපුරන්න බා අයියෝ හරිනේ. හරිනේ ගයිස් සමහරව මද අපි මේවා බලන්න ගියා. කවුද යකෝ ගහන්නේ? තෝමුනේ යන්න. අනේ යාළුවනේ මටත් වෙච්ච දෙයක් අම්ම. හරි අපි ගමනේ යමු. let's go. රෑ වුණාට අදාළ නෑ යාළුවනේ අපි යමු. ගැම්මට සුපිරියට. ඔන්න අපි ගියා. දැන් අර XP farm එක වැඩ මට ඒක හරි සතුටුයි. අපි යමු. okay පොඩි කෑලි ටිකක් හදන්න තියෙන ඒ ටික හදන්න ඕනේ. හරි එහෙනම් අපි යමු. යාළුවනේ මේ මගේ යාළුවත් ආවම අපි සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන් වෙයි යාළුවනේ. එහෙනම් අපි යේ ඩකස් හප්පඩි සීමන් කෑම ගෙනල්ලා නෑ නේද? කමන්නේ අපි ඕල්ට සෙල්නවාද යාළුවනේ? නෑනේ ෆ්‍රෙන්ඩ්ස් අපි මේ වලට සැලෙන්නේ නෑ. කෑම නැති වුණාට අපි මරාගෙන හරි කමු. මම ඉන්නේ ස්ට්‍රින්ග් යාළුවා ස්ට්‍රින්ග් යාළුවා මගේ දැක්කනේ මගේ බයට මේ වතුරට වෙන්න දැක්කනේ මට බය වෙලා වතුරට වෙන්න. මොකෙද දෙකේ ගෙහුව පස්සෙන් ඒක අපිට අදාළ නෑ යාළුවේ. අපි යමු. let's go. අපි ගමනේ දෙලින්ය. දැන් මේ මට නාන්න සෑන් තියෙනුමි මේ හරිය. එහෙම මොකක්ද ඒ උනේ? හරි අපි යමු. අනිස්කරනගෙන අමාළුවනේ. යාළුවනේ මං කෑම ගෙනාව. මම පොඩි බොරුවක් දැම්මේ. මේ තියෙන්නේ කෑම නැතේ. මේ තියෙන්නේ කෑම නෙමෙයි. යම් අම්බෝ බඩ පිරුණා. මට පට්ට බඩගිනි හිටියේ. ඔව්. යරියනේ. අන්න ඉස්සරහ ක්‍රීපර් කෙනෙක් අපි බලාගෙන දෙක්කනේ යාළුවනේ මේ බලන්න. මේ පාටිකල්ස් යන හරිය ලයින් නේද ඒවා. මම මේ පැලයක් ගන්න. අර ක්‍රීපර් මංගාවට එන්න හදමු. අනේ පළවෙනි යන්නේ. අපිට ඔච්චර බලන්න මට කොච්චර බලන්න නැද්ද ෆ්‍රෙන්ඩ්ස්? ඔව් කියලා කමෙන්ට් එකක් දාන්න. අම්මට සිටි දුවපන් කොල්ලෝ දුවපන් මට. ඊ කොහමද විවුරුයි? හරි අපිට අදාළ නැහැ. මෙන්න තව ක්‍රීපර් කෙනෙක් උත් අපිට අදාළම වැඩක්ම නෑ මුන්න. අන්න මට අර මෙන්න හරක් පේන්නේ වට්ටක්ක ගෙඩියක් වගේ. මං දුරට දකින්නේ වට්ටක්ක ගෙඩියක් වගේ. අනේ අම්මා. එපා වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ හරක් අප්ඩේට් එක ලස්සනයි. වට්ටක්කත් එක හරි අමුතුයි. මේ ඉන්නේ අනිත් අරක. හරි යාළුවනේ අපිට ඕවා දාන්නේ. මේ අනිත් ඔක්කොටම බයම. උඹට හැර යන්න. තව 1යි 2යි ගන්න. දෙකයි ගෙවුවේ. වැඩි ගෙවුවේ. අනේ ස්පයිඩර් ඊයේ අපි යනවා. ස්කෙලටන් අයියේ බයි. let's go. පපරපප්පේ ලැග් වුණාට අපි සැලෙන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. නැද්ද ෆ්‍රෙන්ඩ්ස්? අපි ඕවලට සැලෙනවද? අපෝනේ. කියනකින්වත් නෑ. අපි යන් ගැම්මට පොඩ්ඩක් මේ අපේ තාත්තගේ ෆෝන් එක මම හුරාට ගත්තී හිහි කියලා හිතුවට නෑ යාළුවනේ. අයියෝලා
XP දෙන්න ආපුවයි මේ XP දෙන්න ඇවිල්ලා දින ඔක්කොම අනේ මේ යන වතුරට යටටම වෙලා ඉන්නවා ඇයි යාළුවනේ මට එන්න බැරි උඩට මේ මොකද ඊ ගහන හැටි helපයා කොසටික් ගන්න හදනවා මට අනේ යන්න මෙයා යන්න විහිළු නොකර නැද්ද ෆ්‍රෙන්ඩ්ස් මොන ආතල් දෙන සෙට් එකක්ද යාළුවනේ මේ මම මේ පිට ගෙදරක ඉන්නේ ඒකයි මේ පොඩ අනම්මන සද්ද එන්නේ වැඩි ගණන් ගන්න එපා අඩෝ වට කරගන්න අපිලා හිතුවද කොටට ඇටයට දෙන්නේ අම්මට යාළුවනේ අපි හෙට යා ඊළඟ දවසේ මේක හරියන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් අපි යා නිදාගමු එහෙනම් යාළුවනේ අපි යා මොකක්ද යාළුවනේ මට ඒ වුනේ මම මැරුණා නේද මම මැරුණේ ජීවත් වෙලා ඉන්නේ පේ හරි ඒවා අපිට අදාළ නැහැ වානං කෙත්තයි අම්මා මොකක් හරි යාළුවනේ අපි XP ටිකක් එකතු කරගමු අම්මට සී මගේ චෙස්ට් ඔක්කොම බිඳිලා ඌටා යාළුවනේ මේකේ ක්‍රීපර්ස්ලා විතරයි නේ අයියෝ එහෙම හරි අපිට අපි ඒක පස්සේ බලමු නේ යාළුවනේ ඒක අලුතෙන් හදන්න වෙනවා සීන් එකක් තියෙයි ඒක යට ටික විතරයි හරි අපි අංකෝ අයියෝ ඒ ඇස්සේ වැස්සා මොකද්ද විනි ප්‍රොඩක්ෂන් එකේ වගේ මිනි කැප්ෂන් ගේ වගේ නේ මම අයියෝ අම්මට සිරි හරිනේ ආසා හරි කොල්ල වැඩ දන්න ඉඳ බේරුණා හැමදාම දන්නවනේ මේ ලකී බොයි වාසනාවන්තයි දන්නේ නැද්ද අයි මොනවා වානම් කතා බාන ලැග් වෙනාට අපි ගණන් ගන්නේ අපි යනවා ගැම්මට ගේමට ඉතිරියට ඔන්න යනවා ගැම්මට යාළුවනේ මේ ඔයාලා තාම කමෙන්ට් කරලා නම් තිබ්බේ නෑ මම මේ වීඩියෝ එක හදද්දි නම් මම මේ ඉක්මනට වීඩියෝ දාන්නේ මේ මම ගොඩාක් කාලෙකින් වීඩියෝස් දැම්මේ නෑනේ ඒ නිසා ඔයාලා පවුනේ ඉතින් මම ඉක්මනට වීඩියෝ ටිකක් දානවා උපරිම 3-4ක් වගේ දායි සමහර විට මේකෙන් අවසන් වෙයි කියන්න බෑ හැබැයි මම දානවා දැන් ගේමින් වීඩියෝනේ මම දාන්නේ මට දාගන්න පුළුවන් ඒක ගොඩක් දුරට මම දාන්නම් මේ ටික ඉක්මනට දාන්නේ මේ ඔයාලට බලන්නේ දැන් ගොඩක් කල් ඉඳන් පවුනිති ඔයගොල්ලෝ ඔයාලා 1k ගහලා දුන්නානේ මට ඒක ලොකු සතුටන්නේ මට අනේ මෙතන හැමනිතරම මේ පාලංග ගා යන්න බෑ පාලන්නේ මේ පීන යන්න බෑ තීත්තයි අපි යගම්මට පාලමින් අපි යන්නේ පාලම් පාලමක් නැත්තම් අපි පාලමක් හදාගෙන යන්නේ හරි පාලමක් නැත්තම් අපි පාලමක් හදාගෙන යන කට්ටිය ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්නකෝ වඩ බයයි පට්ට බයම පට්ට බය පට්ටම් බය ඉසික් කියලා යන්නේ හරි පුපුරන අපිට වද නොදී ඕන තැනක පුපුරන කිසි ප්‍රශ්නයක් නැද්ද ෆ්‍රෙන්ඩ්ස් අපිට ප්‍රශ්නයක් තියෙනවද නෑනේ මොකක්ද ලැබුණා නේද අයියෝ ෆ්‍රෙන්ඩ්ස් පමණක් කියලාවට මම කියද්දි වෙන වෙලාවක වැඩේ වෙනවා නම් මේ පොඩ්ඩක් දන්නවනේ මේ රෙකෝඩ් ඇප් එකක් මගේ රෙකෝඩින් මෙව්ව එක නෑ මොකද අර ෆෝන් එකේම තියෙනවනේ මොකද රෙකෝඩ් කරන එක ඒක නෑ මේ ෆෝන් එකේ දන්නේ නැහැ හිතුවනම් මට දැනගන්න ඕන උමනාවකුත් නෑ මොකද යාළුවනේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරයක්ත් දාන්න ඕනම් පුළුවන් නම් අනිවාර්යෙන් කමෙන්ට් උත් කරන්න අම්මේ අපුපුර 30 ඩැමේජ් නේ යාළුවනේ මම ඔයාලට පොඩි මේ පස් ස්කින් එකක් දාන්න හැටි ඉගෙන ගන්න ආසය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා දියා මම ඊළඟ එපිසෝඩ් එකේ සමහර විට එපිසෝඩ් එකක් නැතුව මම ස්කින් එකක් දාන හැටි කියලා දෙයි මේ වගේ ලස්සන ස්කින් එකක් මම මැරුණාද මෙතනද නෑනේ මම ඔයාලට පස්සේ මගේ මේ විලේජ් එකට ගිහිල්ලා මම පෙන්නන්නම් කොහොමද මම මැරුණත් මගේ බඩු ටික අතේ තියෙන මේ සෙටින් එක මොකක්ද කියලා මම අනිවාර්යෙන් පෙන්නන්න දන්නවනේ මගේ යාළු ෆ්‍රෙන්ඩ්ස්ලානේ ඔයගොල්ලෝ මේ පැත්තට මේ පැත්ත අනේ මන්ට
මට මතක නෑ යාළුවනේ හරියට පාර මං කලින් ගියා මුත්තා හරිනේ ආසාව අනේ ෆ්‍රෙන්ඩ්ස් මාව බේරගන්න ඕනේ කියලා හිතුවට මම බේරගන්න ඕනේ මට තනියෙන් බේරිලා ඉතේ හරියේ මෙන්න ඔයාලා තාම කමෙන්ට් නම් කරලා තිබ්බේ නෑ අනේ චූටි පෙටි ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ යාළු කරගන්න හැටි මට කියලා කමෙන්ට් එකක් දාන්න ඕනේ ඇත්තටම මම දන්නේ නෑ උන් කමෙන්ට් කරන්න බම්බුවක් කියවනවනේ මම උන්ව මේ යාළු කරගන්න හැටි නම් මම දන්නේ නෑ කමෙන්ට් කරන්න ඔයාලට ඕන තරම් ටයිප් කරලා ඕන තරම් ලයික් දාලා ඕන තරම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන මේ ෆෝන් එක කැල්ල යන්න මේ මම කමන්නේ ලයික් එක ඔබ හැබැයි මේ ෆෝන් එක කරනවම සල්ලි දෙන්නේ නැහැ මම මේ තියෙන්නේ අපේ විලේජ් එක මම හැමතැනම වෙනවා මේ තියෙන්නේ අපේ විලේජ් එක හරිද යන්කෝ අපි විලේජ් එකට ඔන්න අපි යනවා යාළුවනේ මේ සීරුවේ විලේජ් එකට ඔන්න අපි ගියා විලේජ් එකට මම මේ පොඩි දේවල් ටිකක් උස්සලා තියෙන විශේෂයෙන් මෙන්න මේකේ පුස්තකාලේ මෙන්න මේවා බඩු ටික උස්සලා තියෙන්නේ මගේ විලේජ් එක දිනු කරගන්න බෑ මේවා දිනු කරන්න කලින් අන්න ඒක හරිද ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිපර් ගෙනියද්ද නෑනේ මං ආසම ගියේ මෙන්න මේක මේ විලේජ් එකෙන් මේක හරි අමුතු ගියා මම මෙහෙම ගියා දැකලා තින්නේ මේ වීඩියෝස් වල විතර මේ මෙන්න මෙහෙම හරි ලස්සන මේ කුට්ටු හදලා හරි ෂෝයි පට්ට මේ මම මේ විලේජ් එක නෙමෙයිනේ ඒ නිසා මොකද්ද විලේජර් උතන්ට වෙලා කරන්නේ මේ දැන් යන්න හරි උන්ගේ ගෙවල් උඩ මං හිතන්නේ හරි අපි උන්ට පාඩි පෙළක් හදලා දෙමු යාළුවනේ ඔයාලට පාඩි පෙළක් ඕනද අයියෝ මට කලින් කමෙන්ට් එකක් දාලා තිබුණා මම ඔයාලට පාඩි පෙළක් හදනවානේ අයියෝ මොඩයක් නැද්ද යාළුවෝ මුන් ඉල්ලලා තිබ්බනම් මම උන්ට පාඩි පෙළක් හදලා දෙනවා ඉල්ලුවේ නේ ඉතින් පාඩි පෙළ ඇදුවේ මං කොහොමද මට දිබල නේ හරි එනවා කෝ එනවා මොඩේ අක්කු සෙට් එක කෝ එනවා ඉසී එනවා අයියෝ මොඩේ අක්කුම තමයි එම්ම දැන් ඒක ප්ලේස් කර මමත් මොඩයක් ඉදුවා අඩෝ තෙන් බලයන් මෙහෙම යන් එනවා කම් එන්න යාළුවනේ උන්ට එන්න උම නැහැ නැත්තම් මොලේ නෑ මොකක් හරි වෙලා හරි අපි මේ බලමුකෝ මෙන්න මේ කොන්ක්‍රීට් ටිකක් නේද ඔව් නේ කොන්ක්‍රීට් මං හිතන්නේ කොන්ක්‍රීට් තමයි මට හිතෙන කොන්ක්‍රීට් කියලා අන්න ගාෆිල් කියලා පූසෙක් හිටියා ගාෆිල් කියලා පූසෙක් කියලා හොඳ නේතෝ පූසෙක් හිටියා අන්න අයන් ගොඩම් ඉන්න දුර මොකක්ද කොච්චර දුර කරන්නේ මෝඩ පිස්සු යකි මොඩියා එයි මොකෝ මාව ගණන් ගන්න නැද්ද අඩෝ දෙනවද නෑ මාව ගණන් ගන්න නැද්ද මාව පේන්නේ නැද්ද මාව ගණන් ගන්න නැද්ද අයිසේ ගණන් ගන්න නැද්ද මොකද්ද දුවනාකාරී ඉන්නකෝ මාව ගණන් ගන්න නැති උන්ට කරන වැඩේ පෙන්න ෆ්‍රෙන්ඩ්ස් ඔයාලටත් එක මං කියන්නේ මොකද බ්ලොක් ටිකක් ගනින්න පුතේ අතට අයන ඒ බයි තියාගන්න මොකෝ ගණන් ගන්න නැද්ද එයිවා මෙන්න මොනවා වැදුවා ස්තුති කරන්නවත් දන්නේ නැද්ද අඩෝ මේ පුතා තෝ හදපු මට ගහනවද ප්‍රශ්නාරිය යන්න අප්පට සිරි යාළුවනේ මං ඉවරයි හරි කමන්නේ යාළුවනේ මං ඔයාලට ඒක පින්නුවනේ විලේජ් එක කමන්නේ නේ පින්නුවනේ අවුලන්නේ නේ අපරාධ මං උන්ට ගහන්න නැතුව කියන්නේ ඉවරයි චි ආත් මොඩියක් ඒ ඇති මේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න හරියේ එතකොට තමයි ඔයාලට මං වීඩියෝ එකක් දාපු ගමන් අලුතෙන් ටකස් කාලා වැටෙන්නේ හරියේ නැත්නම් වැටෙන්නේ
මොකද ඒ ගෙව්වේ? ගෙව්වේ නෑ මම පෙන්නන්නේ. හිහි. මාත් පිට්ටු යකෙක් නේ දන්නවනේ මටත් පොඩ තියනවනේ. හැමෝම අංග සම්පූර්ණ නෑනේ යාළුවනේ. ඒක තමයි. ඕකයි ප්‍රශ්නේ. අපි ඩේට් වලින් පොඩි මාලිගාවක් හදාගමු. මේකට නගින්න පඩි පෙළ. අනේ සාමි. මේ මොකක්ද ඒ උනේ? මේ යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මේ තජුක්තකින් මම අර මොකක්ද අප්පා අර මේ මැරුණත් බඩු ටික නැති වෙන්නේ නැති මේ සෙටින් එක මම චූට්ටකින් පෙන්නන මට XP චූට්ටක් වැඩි කරගන්න ඕනේ ඒකයි මගේ පිකැක්ස් එක මං ගෙනල්ලා නැහැ ෂේ මේක වැඩ කරගන්න ගත්තේ දන්නේ ඉඳ වැඩ කරන්නේ නැද්ද ආයිත් ඕක තමයි ප්‍රශ්නේ ප්‍රින්ස් දැක්කනේ ආයිත් වැඩ කරන්නේ පවණක් කියලාට වැඩ කරනවා පවණක් කියලාට වැඩ කරන්නේ යාළුවනේ අන්න ඒකනේ ඕකනේ ප්‍රශ්නේ දැක්කනේ ප්‍රින්ස් ඔයාලම මට මේකේ තියෙන ප්‍රශ්නේ කියන්නේ හැම තේම තියෙන මේ යට නම් ගණන් ගන්න එපා ඒක හැර අනිත් ඔක්කොම හරි ඇයි යාළුවනේ ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ මට කමෙන්ට් එකක් දාලා කියන්නකෝ ඔක්කොම හදලා තියෙන මම අර YouTube එකේ තියෙනවනේ ඔය හදන හැටි මම මේ ෆිල්ටර්ස්කින් තමයි බලාගත්තේ මේක හදන හැටි අනේ ඇයි දන්නේ මේක වැඩ නෑ මොකක් හරි හේතුවක් කන් පවුඩර් ටිකෝ මේකද චිස්ට් එකේ නෙමෙයි අමිති අංගා ඔන්න මං ගන් පවුඩර් ටික ගත්ත ගෙම්මට ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි මොකද කරන්නේ අන්න රෝස බැටළුවෙක්ද ඌරෙක් නේ ඉන්න කාලෙකම රෝස ඌරෙක් දැක්කේ අනේ ඌත් සුදි ඌතා අන්න හරකි දැන් මන්ට සාමාන්‍ය මෙන්න වොන්ඩරින් ට්‍රේඩර් කෙනෙක් ඔයා මොනවද ට්‍රේඩ් කරන්නේ මචං අපි කොමුන්ට වරන් දෙමු කමන්නේ පවුනේ ගහන් කුප්පලන්නේ ගහන බලන්න